මේ තියෙන්නේ මම ගොඩක් ආසයි මෙන්න මේකට. Hi guys, welcome to my YouTube channel. ඉතින් ගොඩ කාලයකට පස්සේ මම වීඩියෝ එකක් ගේන්න හිතුවා. මේක මම වෙනදා ගේන daily vlogs ඒ වගේව නෙමෙයි. මේක මම දාපු order එකක review එකක්. ඉතින් හැමෝම මේ දවස්වල කරනා වගේ Temu එකෙන් මාත් order එකක් place කරා. මම දැන් මේ March 18th මට ඉතින් අද ඒකෙන් එකක් ආවා. හැබැයි තව දෙකක් එන්න තියෙනවා. ඒ කියන්නේ මම items ඔක්කොම 7ක් order කරා. හැබැයි මට අද ආවේ 3ක්. ඉතින් මම ගොඩක් කල් බලන් හිටියා මේ ඕඩර් එකට. ඉතින් මම මේක අදලා කඩලා බලුවා මොනවද තියෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් මම මොනවාද ඕඩර් කරේ කියලා. මම crop top එකක් ඕඩර් කරා. මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම් කොහොමද ඒක Temu එකේ තිබ්බේ කියලා ෆොටෝස් ඔක්කොම. ඒක තමයි මම ඕඩර් කරේ. මේක ඇඳලා ඔයගලන්ට ෆොටෝස් දාන්නම්. ඊට පස්සේ මම ඕඩර් කරා බෑග් කවර් එකක්. හරිම cute. ඒකයි තව ඕඩර් කරා. ඔයාලට පේනවා ඇති මේ තුන තමයි මට අද ආවේ. ඉතින් තව මට items 4ක් එන්න තියෙනවා. මම අනිවාර්යයෙන් මේ ටිකත් ඔයගලන්ට වීඩියෝ එකකින් ගේන්නම්. හරි මේකට හරි ඇඩ් කරන්නම්. ඊට වඩා quality ඇඳුම් ගොඩක් අය කිව්වා ඇඳුම් quality නැහැ අරකයි මේකයි ඉන්නේ ඇලු order එක. ඉතින් මටත් කොහොම හරි මම order එක දාලා දවස් 8කින් වගේ තමයි ආවේ. අනිත් දෙකත් මට පෙන්නනවා ඒප්‍රිල් 2 එනවා කියලා. බලමු එනවාද කියලා. ඉතින් මම ගොඩක් ආසයි මෙන්න මේකට. හරිම cute. ගානක් shape ඊටවට වඩා ඇඳුම් ඔක්කොම quality එකට තියෙනවා. ඉතින් බලමු ඇඳලා sizes කොහමද අවුලක් නැද්ද කියලා. අනිත් මගේ items 4ක් ආවහම මම වීඩියෝ එකෙන් ගේන්නම් කොහොමද ඒ ටික කියලා. එහෙනම් guys අදට එන්න. bye. hi guys. මම අද අරන් ආවේ මගේ Temu order එකේ ඉතුරු items 4ත් එක්ක. ඉතින් මට දැන් දවස් 3ක් වගේ ඇවිල්ලා මේ package එක. ඉතින් මම කඩලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. කොහොමද මට මුළු ඕඩර් එකටම ගියේ $34ක් වගේ. කියන්නේ ලංකන් රුපීස් වලින් 10,000 ගාණක්. මට හරියට මතක නැහැ කොහොම හරි. හැබැයි මම ඕඩර් කරපු items ඔක්කොම මොකද මම දැක්කා ගොඩක් TikTok එකේ එහෙම share වෙනවා එන්නේ නැහැ. ඕඩර් එක දැම්මම ගොඩක් කල් යනවා. කොහොම හරි මගේ ඕඩර් එක දාලා සති 2කින් ඔක්කොම වගේ ඩිලිවර් වුණා. ඉතින් කුඹියෝගෙන් තමයි මට ඕඩර් එක ඩිලිවර් කරේ. අපි බලමු මේ items 4 මොනවද කියලා. මම ඕඩර් කරා කාපු පැන්ට් එකක්. පේනවද දන්නේ මම කොහොම හරි මේක ඇඳලා ෆොටෝස් දාන්නම් ඔයාලට. කාඩ් පැන්ට් එකක් ඕඩර් කරා. ඊට පස්සේ මම තව ඕඩර් කරා ස්ලිපර්ස් දෙකක්. හරියට මේක කියුට් කියලා. හැබැයි මම ෆොටෝ එකේ දැක්ක විදිහ නෙමෙයි මේ දෙක තියෙන්නේ. ඒක ඉතින් අවුලක් නෑ. මොන මේ දෙකයි. ඊට පස්සේ තව මම කියුට් දෙයක් ඕඩර් කරා. මේක හරි කියුට්. quality එක නම් අවුලක් නැහැ. මම කලින් ඕඩර් කරා crop tops දෙකක්. එතකොට ඒ දෙකේ quality එක අවුලක් නැහැ. හැබැයි මට දෙකම පොඩක් ලොකුයි. මොකද මම දාලා තියෙන medium. මම හිතන්නේ මම දාන්න ඕනේ small එක. ඒක පොඩ්ඩක් ලොකුයි. ඒකෙන් quality එක නම් share. හරි. මේ තියෙන්නේ cute slippers දෙක. cute. ඊට පස්සේ මම අන්තිමට ඕඩර් කරේ rings ටික. මෙන්න rings ටික. මේක මම හිතන්නේ rings 22ක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි
තමයි මගේ ඕඩර් එක උනේ. ඉතින් ඔයාලත් ඕඩර් කරන්න. මේක හරිම worth. කොහමරි shipping free එකකුත් නැහැ. මොකද Shein එකෙන් ඕඩර් කරන අපිට tax එකක් වදිනවා. මේක එහෙම නැහැ. හැබැයි සති දෙකක් බලාගෙන ඉන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද මගේ පළවෙනි පැකේජ් එක මම හිතන්නේ සතියකින් වගේ ආවේ. ඊළඟ සති දෙකම ඒගොල්ලෝ ගත්තා ඩිලිවර් කරන්න. හැබැයි quality අවුලක් නැහැ. සුපර්. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ තේම් ඕඩර් එකේ රිවිව් එක. ඉතින් මම තව ඉස්සරහට හිතන ඕඩර් කරන්න බලමු. ඉතින් ඕඩර් කරයිද කියලා. ඉතින් ඔයාලත් ඕඩර් කරොත් කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝ එක පල්ලෙහෙන්. See you soon on another video.